ආයුබෝවන් අපගේ පබ්ලික් සර්විස් නොලෙජ් හබ් YouTube නාලිකාව සමග එකතු වෙන ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරනු ලබන්නේ පිරිවෙන් ගුරුවරුන් විශ්‍රාම ගැනීමේ ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධ කාරණා පිළිබඳව. පිරිවෙන් ගුරුවරුන් විශ්‍රාම ගැනීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විමධ්‍යගත අංශය මගින් සිදු කරනු ලබයි. පිරිවෙන් ගුරුවරුන් විශ්‍රාම ගැනීමේ අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමේදී එයට ඇතුළත් කළ යුතු ඇමුණුම්. ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත, බැංකු ගිණුම් පාස්පොතේ සහතික කළ පිටපත, වැටුප් පරිවර්තන ලිපි, PD3 අයදුම් පත්‍රය, වැන්දපු අනත්දරු සහතිකය, වැටුප් වාර්තාව. පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් වාර්තාවේ වැන්දපු අනත්දරු අය කිරීම වලට අමතරව විශ්‍රාම වැටුප් දායක මුදල් එනම් TPS අය වී තිබිය යුතුයි. වැටුප් වාර්තාවේ වැන්දපු හා අනත්දරු අය කිරීම සහ විශ්‍රාම වැටුප් දායක මුදල් එකටම අය කර ඇතනම් ඒ බව වැටුප් වාර්තාවේ පහළ පැහැදිලිව සඳහන් කර සහතික කළ යුතුයි. විශ්‍රාම වැටුප් දායක මුදල් අය කිරීම පෙන්වීම සඳහා TPS වෙනුවට EPF යනුවෙන් සිදු කිරීමද නොකළ යුතුයි. පිරිවෙන් ගුරුවරුන් විශ්‍රාම ගැනීමේ අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමේදී අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු ලේඛන. විශ්‍රාම ගැනීමේ ලිපිය, යෝජනා පත්‍රය, අනුමත කිරීමේ ලිපි, ස්ථාන මාරුවීම් ලිපි, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 3/2015 සංශෝධන 3හි ඇමුණුම 4. උපසම්පදා සහතිකය. උපැවිදි අයෙක් නම් උපැන්න සහතිකය. විශ්‍රාම ගැනීමේ ලිපිය. පිරිවෙන් ගුරුවරුන් සඳහා වන විශ්‍රාම ගැන්වීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙන්ම කලාප අධ්‍යාපන කාර්යාල මගින්ද නිකුත් කරනු ලබයි. නමුත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන විශ්‍රාම ගැන්වීමේ ලිපියයි. විශ්‍රාම ගැන්වීමේ ලිපිය මගින් විශ්‍රාම ගනු ලබන නිලධාරියාගේ නම, අවසානයේ සේවය කළ පිරිවෙන සහ විශ්‍රාම ගැන්වීමේ දිනය පරීක්ෂා කරනු ලබයි. විශ්‍රාම ගැන්වීමේ ලිපියේ විශ්‍රාම ගන්වනු ලබන වගන්තිය සම්බන්ධයෙන් 2/17 හෝ 2/14 යන්න සඳහන් වීම ප්‍රමාණවත් වේ. මාර්ගගත පද්ධතියට ඇතුළත් කරනු ලබන විශ්‍රාම ගැන්වීමේ වගන්තිය මෙහි ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය නොවේ. අදාළ වගන්තිය මාර්ගගත පද්ධතියේ පමණක් ඇතුළත් කිරීම ප්‍රමාණවත් වේ. යෝජනා පත්‍රය. මුල් පත්වීමට අදාළ යෝජනා පත්‍රය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. එයට හේතුව වන්නේ ගුරුවරයා මුලින්ම පත් වූ පිරිවෙන තහවුරු කර ගැනීම සඳහා මුල් පත්වීමට අදාළ යෝජනා පත්‍රය අවශ්‍ය වීමයි. යෝජනා පත්‍රයේ සඳහන් පත් කිරීමට යෝජනා කරනු ලැබූ දිනය පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම් දිනය ලෙස නොසලකයි. පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම් දිනය වන්නේ යෝජනා පත්‍රය අනුමත කිරීමේ දිනයයි. යෝජනා කරනු ලබන දිනය අනුමත කිරීමේ දිනයට පෙර දිනයක් විය යුතුයි. එලෙස නොවන අවස්ථාවලදී ලිපියක් මගින් එයට හේතු දැක්වීම සිදු කළ යුතුයි. යෝජනා පත්‍රයේ මගින් පිරිවෙනේ නම, යෝජිත ගුරුවරයාගේ සම්පූර්ණ නම, යෝජනා කරන ලද දිනය පරීක්ෂා කරනු ලබයි. පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම් ලිපිය ලෙස සලකනු ලබන්නේ යෝජනා පත්‍රයේ බැවින් නමේ සුළු හෝ වෙනසක් පවතී නම් දිවුරුම් ප්‍රකාශයක් සහ ආයතනික තහවුරුවක් ඉදිරිපත් කළ යුතුයි.
යම් පිරිවෙන් ගුරුවරයෙකුගේ යෝජනා පත්‍රයක් සොයා ගැනීමට නොහැකිම අවස්ථාවක් වේ නම් එවිට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිඛිත තහවුරුවක් ලබාගෙන ඉදිරිපත් කළ යුතුය. ගුරුවරයා එම පිරිවෙනට ඇතුල් වූ දිනය, යෝජනා වූ දිනය, ගුරුවරයාගේ යෝජනා පත්‍රය සොයා ගැනීමට නොහැකි බව සහ ඉදිරි කටයුතු කරගෙන යන ලෙස එම ලිපියේ සඳහන් කළ යුතුය. අනුමත කිරීමේ ලිපි. පිරිවෙන් ගුරුවරු විශ්‍රාම ගැන්වීමේදී ඔවුන්ගේ මුල් පත්වීමට අදාළ අනුමත කිරීමේ ලිපිය අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුය. අනුමත කිරීමේ ලිපිය වෙනුවට පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් නිකුත් කරන ලද පත්වීම් ලිපියද ඇතුල් කළ හැකියි. මෙම ලේඛන දෙකම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් බාරගනු ලබන අතර මෙම ලේඛන දෙකම ඇතුල් කිරීම අවශ්‍ය නොවේ. තවද එකම පිරිවෙනට අනුමත කිරීමේ ලිපි කිහිපයක් පවතී නම් එම ලිපි සියල්ල ඇතුළත් කිරීමද අවශ්‍ය නොවේ. මුල් පත්වීමට අදාළ අනුමත කිරීමේ ලිපිය හෝ පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් නිකුත් කරන ලද පත්වීම් ලිපිය ඇතුල් කිරීම ප්‍රමාණවත් වේ. අනුමත කිරීමේ ලිපිය මගින් අදාළ ගුරුවරයාගේ නම, පිරිවෙන, යෝජනා කරනු ලැබූ දිනය සහ අනුමත කළ දිනය පරීක්ෂා කරනු ලැබේ. අනුමත කළ දිනය පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම් දිනය ලෙස සලකයි. ස්ථාන මාරුවීම් ලිපි. යම් ගුරුවරයෙකු විශ්‍රාම ලබා ගන්නා අවස්ථාව වන විට සේවය කරනු ලබන පිරිවෙන ඔහුගේ යෝජනා පත්‍රයේ සඳහන් පිරිවෙන නොවේ නම් ඔහු සිය සේවා කාලය තුළ ස්ථාන මාරු ලබා ඇත. එම ස්ථාන මාරුවීම් වලට අදාළ ස්ථාන මාරු ලිපි ගුරුවරයාගේ පෞද්ගලික ලිපි ගොනුවේ පැවතිය යුතුය. ස්ථාන මාරුවීම් ලිපි පරීක්ෂා කිරීමට හේතුව සේවා කාලය තුළ යම් සේවා කඩවීමක් සිදු වී තිබේද යන්න පරීක්ෂා කර තහවුරු කර ගැනීමයි. ස්ථාන මාරුවීම් ලිපි සොයා ගැනීමට නොහැකි අවස්ථාවලදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සේවා කඩවීමක් සිදු වී නොමැති බවට තහවුරුවක් ඉදිරිපත් කළ යුතුය. මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාල මගින් ඉදිරිපත් කරනු ලබන තහවුරු කිරීම විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලිය සඳහා පිළිගන්නේ නැත. විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 3/2015 සංශෝධන 3හි සඳහන් ඇමුණුම 4 ඉදිරිපත් කිරීම. මෙම චක්‍රලේඛයේ සඳහන් ඇමුණුම 1, 2 සහ 3 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම අවශ්‍ය නොවේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් මෙම චක්‍රලේඛයේ සඳහන් ඇමුණුම 4 පමණක් පරීක්ෂා කරනු ලැබේ. අදාළ ගුරුවරයාගෙන් වැන්දඹු හා අනත්දරු දායක මුදල් සහ විශ්‍රාම වැටුප් දායක මුදල් සම්පූර්ණයෙන්ම අය කරගෙන තිබේද යන්න මෙමගින් පරීක්ෂා කරනු ලැබේ. අධ්‍යාපන C141 දායක මුදල් පත්‍රය ඉදිරිපත් කිරීම මෙහිදී අත්‍යවශ්‍ය නොවේ. සෑම විටම මෙම ආකෘතිය පමණක් ඉදිරිපත් කළ යුතුය. මෙහි පත්වීම් දිනය සහ විශ්‍රාම ගැන්වීමේ දිනය නිවැරදිවම සඳහන් කළ යුතුය. අයවිය යුතු මුදල, අය කරන ලද මුදල සහ තවදුරටත් අය කළ යුතු යම් මුදලක් වේ නම් එය පිළිවෙලින් නිවැරදිව වෙන වෙනම දැක්විය යුතුය. තවදුරටත් අය කළ යුතු මුදලට අදාළ පොලිය වෙනම දැක්විය යුතුය. අදාළ කරුණු දෙකම එකට දක්වන්නේ නම් මෙහි අය කළ යුතු මුදලට අදාළ පොලියද ඇතුළත් කර ඇත යන්න සඳහන් කර තහවුරු කළ යුතුය.
විශ්‍රාම වැටුප් දායක මුදල් අය කර නොමැති ගුරුවරුන් වේ නම් ඔවුන්ගේ සම්පූර්ණ මුදලටම අදාළ පොලියද ගණනය කර ඉදිරිපත් කළ යුතුය. සේවා කාලය අනුව දායක මුදල් අය කිරීම. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2024 අනුව 2024 අප්‍රේල් මාසයේ සිට සියලුම රාජ්‍ය නිලධරයන්ගේ වැටුපෙන් 8%ක් වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායකත්වයේ ලෙස අය කරනු ලබයි. උපසම්පදා සහතිකය. අදාළ පිරිවෙන් ගුරුවරයා ස්වාමින් වහන්සේ නමක් නම් අනිවාර්යයෙන්ම උපසම්පදා සහතිකය ඇතුළත් කළ යුතුය. ස්වාමින් වහන්සේ නමක් නම් යෝජනා පත්‍රයේ සඳහන් අනුමත කිරීමේ දිනයට පෙර දිනයක පැවිදි වී තිබිය යුතුය. එබැවින් උපසම්පදා සහතිකයේ සඳහන් උපසම්පදා දිනය පත්වීම් දිනයට පෙර දිනයක් විය යුතුය. එසේ නොමැති අවස්ථාවලදී එයට හේතු විමසා අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කරනු ලැබේ. විශ්‍රාමිකයා පැවිදි වී සිට උපැවිදි වූ අයෙක් නම් එවිටත් උපසම්පදා සහතිකය ඇතුල් කළ යුතුය. උපසම්පදා සහතිකය මගින් විශ්‍රාමිකයාගේ නම, උපන් දිනය, උපසම්පදා කළ දිනය පරීක්ෂා කරනු ලබයි. විශ්‍රාමිකයා උපැවිදි වී තිබේ නම් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උපැවිදි වීම හේතුවෙන් සේවා කඩවීමක් සිදු නො වූ බවට තහවුරුවක් ඉදිරිපත් කළ යුතුය. උපැවිදි වීමේදී නම වෙනස් වන බැවින් උපසම්පදා සහතිකය සමග උපැන සහතිකයද අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය. උපසම්පදා සහතිකයේම අවසානයේට වෙනත් යන කොටසේ උපැවිදි බව සටහන් කර ඇත. උපැවිදි සහතිකය ලෙස සඳහන් කළත් එහිදීද ඇතුළත් කළ යුත්තේ උපසම්පදා සහතිකයම වේ. විශ්‍රාම වැටුප් කළමනාකරන මාර්ගගත පද්ධතියේ ඇතුළත් කළ යුතු විශ්‍රාම ගැන්වීමේ වගන්තිය. 2017 වගන්තිය යටතේ විශ්‍රාම ගන්වා ඇතනම් 2017 සමග STPAR6 යන්න විශ්‍රාම වැටුප් කළමනාකරන මාර්ගගත පද්ධතියේ තේරිය යුතුය. 2014 වගන්තිය යටතේ විශ්‍රාම ගන්වා ඇතනම් 2014 සමග STPAR6 යන්න විශ්‍රාම වැටුප් කළමනාකරන මාර්ගගත පද්ධතියේ තේරිය යුතුය. පිරිවෙන් ගුරුවරු විශ්‍රාම ගැන්වීමට අදාළව විශ්‍රාම වැටුප් කළමනාකරන මාර්ගගත පද්ධතියේ ඇතුළත් කළ යුතු සේවා ගණය. ශ්‍රී ලංකා ටීචර්ස් සර්විස් පිරිවෙන්. දැනුමෙන් පරිපූර්ණ රාජ්‍ය නිලධරයන් බිහි කිරීමටයි අපගේ මේ උත්සාහය. තවත් වැදගත් විෂය කොටසකින් මුණ ගැසෙන තුරු ඔබට සුබ දවසක්.